හරි රෙකෝඩින් ඔන් කරාම තිරුලි රෙකෝඩින් එක බලලා මැසේජ් එකක් දාන්න. රෙකෝඩින් කියන්නේ මේ නිකන් වීඩියෝ එක. හරි 100 කොච්චරක් විතර මතකද පාඩම එක? 70 මතකයි. කනෙක්ටිවිටි ඉෂුව එකක් කියන්නේ. එහෙම ඩෙෆිනිෂන්ස් වනේ. නෑ නෑ එක්සැම්පල්. ඇනිමල් ටිෂුස් එහෙම ඇහුවොත් කියන්නේ. බ්ලඩ් හරි බ්ලඩ්. බලලා පාඩ කීයක් විතර මතකද? 150 බුලා අනිමේ ඔය 150ක් විතර පුළුවන්. ටිෂුස් වල අර කොටේ වොඩ ඒ කියන්නේ ඇනිමල් ටිෂුස් සහ ප්ලාන්ට් ටිෂුස් පුළුවන්. ප්ලාන්ට් ටිෂුස් පුළුවන් ටික හරි. ඇනිමල් ටිෂුස් ආවට හරි. මොකද මම ඔක තේරුම් ගත්තත් මේ ඇයි ඕකේ පාදිරානේ අප්පා ඉස්කෝලේ අහගෙන ගියානේ. වාඩ 100 කීයක් විතර පුළුවන්? 10ක් පාන මට ඒ පාඩම අර සර්ගෙන් පුරුදු දැන් මෙහෙමයි මේ පාඩම තේරෙන්න නම් grade 10 වල තියෙන ලෙසන් එකක් cell කියලා the structural and functional unit of the human body ඔය පාඩම තේරුම් ගන්න නැතුව මේ පාඩම තේරෙන්නේ නැහැ ඔය පාඩම දැන් ඉගෙන උගන්වන්න බෑනේ මෙතන මම ඒ නිසා මේ පාඩම සරලව කියන්නේ මෙන්න මේකේ කතන්දරේ බලන්න මගේ ඇඟට බෝඩ් එක එහෙනම් පොඩ්ඩක් ගණන් ගන්න අන්න මිනිස්සෙක් ඉන්නවා හරි ප්‍රමෝද් කියලා හිතන්න මේ ඉන්නේ ඇඟ අඳින්න බෑ මට මන්නේ ඒකෙන්ද එහෙම අඳිනවා මෙයා හැදිලා තින්නේ මොනවද organ systems නේ. යාගේ circulatory system එකේ තියෙනවා, digestive system එකේ තියෙනවා, muscular system එකේ තියෙනවා, ඇටකඩ දෙක තියෙනවා. අපි සරලව ඔන්නෝම අඳිමු organ system එකක් කියලා. හරි heart එක තියෙන ඔන්නෝම organ system එක. හරි. මේ වකුගඩුව. එතකොට organ systems හැදලා තියෙන්නේ මොනවද? organs වලින්. නේ? organs හැදලා තියෙන්නේ මොනවද? tissues වලින්. ටිෂුස් හැදලා තියෙන මොනවද? සෙල්ස් වලින්. මේ සෙල්ස් ඇතුලේ තියෙන දෙයක් ඕගනෙල්ලේස් කියලා. හරි. ඕගනෙල්ලේස්. ඒක අහලා පුරුදු. මෙන්න මේ ඕගනෙල්ලේස් වලට උදාහරණ තමයි ක්ලෝරෝප්ලාස්ට්. අපි ගියසද්දි කතා කරේ. ඒක මිනිස්සුන්ගේ නෑ ගස්වල තියෙන. තව එකක් තමයි නියුක්ලියස්. අහලා තියෙනවද? මේ බෝඩ් එකට අකුරු පේනවද? ලාවට පේන්නේ කවන්නේ. පස්සේ ට්‍රයිපොඩ් එකක් ගත්තාම මං හිතුවේ මේ මේක ට්‍රයිපොඩ් සෙට් කරා zoom meeting එකක් දැම්මා ලැප් එක අරගෙන තිබ්බා හරිනද නියුක්ලියස් කියන්නේ ඕගනෙල් එක අහලා තියෙනවද රයිබෝසෝම් කියන්නේ රයිසෝබියම් නෙවෙයි රයිබෝසෝම් කියන්නේ නියුක්ලියස් මේ ඕගනෙල් එක දන්නවද සෙල් වෝල් එක කියන්නේ ඕගනෙල් එක දන්නවද ඔව් යම් දේවල් ටිකක් තියෙනවා ඔක්කොම අපෙන් උගන්නන්න බෑ කොහොම ඕගනෙල්ලේස් කියලා දේවල් ටිකක් තියෙනවා ඒවා තියෙන සෙල්ස් ඇතුලේ මේ සෙල්ස් එකතු වෙලා තමයි ටිෂුස් හදෙන්නේ ටිෂුස් එකතු වෙලා තමයි ඕගන්ස් හදෙන්නේ අපේ බඩ heart එක lungs kidneys brain එක organs එකතු වෙලා හැදෙන organ systems එකතු වෙලා හැදෙනවා organism එහෙමත් නැත්තම් මේ අවස්ථාවේ න ප්‍රමෝක් හරි ඒතකොට ගස් වලත් මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා plant cells කියලා ඒවා ටිකක් තියෙනවා හරි හරිද ඒවත් organelles තියෙනවා අපිට නැති උදාහරණ දෙකක් තමයි vacuole එක මිනිස්සුන්ගේ ඇඟේ නෑ plant cells වල විතරයි තියෙන්නේ මේ මම අර කලින් පාඩම සරලව කියන්නේ ක්ලෝරෝප්ලාස්ට් කියන එක මිනිස්සුන්ට නෑ plant cells වල විතරයි තියෙන්නේ. ඒකෙන්නේ අර ක්ලෝරොෆිල් හැදෙන්නේ. මම කිව්වේ කීසත්. එතකොට plant cells එකතු වෙලා හැදෙනවා plant tissues. plant tissues එකතු වෙලා හැදෙනවා plant organs කියලා අපි ඒවට කියන්නේ. plant එකේ කොටස්. මොනවාද දැන් අපේ heart එක brain එක වගේ plant එකේ තියෙනවද? කොළ, කඳ, මුල්, ගෙඩි. ඒ වගේ. තේරුණාද? plant එකේ parts. ඒව එකතු වෙලා හැදෙනවා systems හැදෙනවා root system එක කියන්නේ එක system එකක් shoot system එක කියන්නේ තව system එකක් shoot system කියලා අපි කියන්නේ මේ පැලේ ගත්තාම පැලේ මෙන්න මෙතනින් උඩ ටික අපිට ඇහැට පේන්න පොළොවෙන් උඩ තියෙන ටික තේරුණා root system කියන්නේ මෙතනින් යට තියෙන ටික ඒ වගේ systems තියෙනවා ඒ systems එකතු වෙලා හැදෙනවා කවුද plant එක නේ එතකොට අපි grade 10 වල ඉගෙන ගන්න අර cells lesson එකේ මෙන්න මේ දෙක ගැන මෙන්න මේ ටික ගැන මම මේ පාට පාඩම් කියන්නේ මාකමෙන්ට් එකක් ගත්ත සල්ලි වලට ඒක පේන්නේ මෙන්න මේ ටික තමයි grade 10 එකේ අපි ඉගෙන ගන්නේ අද අපි ඉගෙන ගන්නේ මේ දෙකම ඉගෙන ගන්න බෑ මෙන්න මෙයා ගැන human sorry යාළුවනේ මෙන්න මෙයා ගැන plant tissues ලබන සතියේ තියෙන ගන්නේ animal tissues ගැන හරි එදාට තිරුඩේදී එයාට මේ ටික shape කිව්වා ඒක නැත්නම් අද කරන්න හිටියේ waves කොහොම හරි මෙන්න මේවා ගැන අපි ඉගෙන ගන්නවා biological processes කියන lesson එකේ. level second term නේ. මේවා ගැන අපි ඉගෙන ගන්නෙ නැහැ. හරි. මෙයා ගැන තමයි මුළු biology කියන විෂය ඇතුළෙම ඉගෙන ගන්න.
පැහැදිලිද? මෙයා ගැන බේසික් අයිඩියා එකක් තියාගන්න. අපි ඉස්සරහට යන්න. වැකුවල් කියන්නේ වැකියෝල් කියන්නේ මේ ප්ලාන්ට් සෙල්ස් ඇතුලේ තියෙනවා. දැන් මේ ප්ලාන්ට් සෙල් එකක් කියලා හිතන්නකෝ. හරි. ඔන්න නියුක්ලියස් එක තියෙනවා. නියුක්ලියස් එක ඇතුලේ තමයි DNA, RNA ඒ ඔක්කොම තියෙන්නේ. ඔන්නෝම රයිබෝසෝම් කියලා එකක් තියෙනවා. ඒවෙන් තමයි ප්‍රෝටීන් හදන්නේ. වැකියෝල් කියන්නේ මෙන්න මෙහිම එකක්. තඩි වතුර බුබුලක් වගේ එකක්. හරි. ඒකේ ඇතුලේ තියෙන සෙල් සැප් එකක් කියලා ලික්විඩ් එකක්. මේකෙන් කරන්නේ සෙල් එකේ කලර් එක දෙන එක. එකක් මේකෙන් කරන එකක්. ඒ වගේ ඔබ්ජෙක්ටිව්ස් ටිකක් තියෙනවා. සෙල්ස් පාඩම ග්‍රේඩ් 10 එකට කරලා කරන දවසට මම රෙකෝඩින් එකක් කරලා ඔයගොල්ලන්ට දාන්නම්. පැහැදිලිද? දැන් යාර අරගෙන එක්සෑම් එක දානවා උඩ හියුමන් මොකද? සිස්ටම්ස් වලින්. ඔව්. ඕගොල්ලෝ එන්න කලින් ක්ලාස් එකට අපි කතා කරන්නේ ඒකේ ඇවිල්ලා තියෙන විදිය. ඕගොල්ලන්ට මම අනුමාන කරන විදිහට හරියටම කියන්න ඕගොල්ලන්ට මාසයක් කියලා. ගොඩක් chance එකක් තියෙනවා circulatory system එකේ එන්න. අපිට ආවේ excretory system එකේ. ඒ වගේ හැම පාරම අනිවාර්යෙන් එක system එකක් එනවා. digestive system එක ගොඩක් සරලයි. මම ඕගොල්ලන්ට එන එක හරියටම කියන්න ඒක එනවා අනිවාර්යෙන්. ආඩෝ නම් කරේ නෑ මේගොල්ලන්ට කරා circulatory system එක. ඕගොල්ලන්ට ඒක ආපහු කරන්නම් මම. ඒක මොකද third term වල කරා නම් ඇති අපි. ඒගොල්ලන්ට කරානේ. ඉතුරු ටික තාම කරේ නෑ. මේ ඔන්න බලගන්න. ඔන්න දැන් උදාහරණයක් ගන්න ඔයගොල්ලෝ ක්ලාස් එකේ. මේගොල්ලෝ ක්ලාස් එකේ මේ දෙන්නම ඉන්න හින්දා මම කියන්නේ. නටන්න කැමති ළමයි ඉන්නවා. මුලින් හැමෝම ළමයිනේ. නේ? ස්ටුඩන්ට්ස් හරිය ළමයිනේ. සමහර කට්ටිය කැමති නටන්න. නටන්න කියන්නේ මේ ඩාන්සින් කරන්න. අපි ගමු තිමෙත්ලා වගේ කට්ටිය කැමති මීඩියා වැඩවලට. මේ අපි දැන් කියමු. චේතිල මොනවාටද කැමති? ස්පෝර්ට්ස්. මොන කට්ටියක් කියන්නේ. දැන් මේ හැමෝම 11B ක්ලාස් එක 11B නේ. එකම තැනින් common origin එකක් තමයි තියෙන්නේ. හරි. මේ හැමෝම ඉගෙන ගන්න ආව ඉස්කෝලේ. දැන් එකේ ඒවා කරන්නේ. හරි. දැන් ඩාන්සින් එන්න පුළුවන්. මීඩියා වෙන වල ස්පෝර්ට්ස් වෙනවා. ඒගොල්ලෝ නිකන් මීඩියා කරන සෙට් එක වෙනම ගෑන්සියක් ඉන්නවා. මීඩියා ගෑන්. ඩාන්සින් කරන සෙට් එක වෙනම සෙට් එකක්. ඒක උන්ට වෙනම ආතන. ස්පෝර්ට්ස් කරන සෙට් එක වෙනම ඉන්නේ. හරි. දැන් ඔන්න ඒගොල්ලෝ ගෲප්ස් වලට කැඩිලා. අපි ස්පෝර්ට්ස් කරා. ඒගොල්ලෝ ස්පෝර්ට්ස් වලටම වෙන් ගිලා. අපි මීඩියා කරන්න ඉල කියනකොට උන් මීඩියා වලට වෙන් ගිලා. බැලුවොත් මීඩියා රූම් එකේ නේ. මේ නිකන් කවුද වගේ. ඩාන්සින් කරන සෙට් එක අපි නටුම් කරා. ඉවෙන්ට් එකක් තිබ්බොත් නටනවා. හරි. මම දන්නේ ඇයි එච්චර නටන්නේ කියලා. එහෙම. මම මේ නිකන් කියන්නේ. ඒ වගේ දැන් එක එක groups වලට කැඩිලා තියෙනවා නේ. modify වෙලා තියෙනවා එකම එක function එකක් වෙනුවෙන්. මේ cells මෙන්න මේ වගේ. ඔයාගේ ඇඟේ තියෙන cells. මුලින්ම cell එකක් හැදෙනකොට cells ඔක්කොම එකයි. ඔක්කොම එකම තැනින් තමයි හැදෙන්නේ. අර අපේ බල්ලා ගණන් ගන්න එපා. සමහර cells තීරණය කරනවා. හරි. අපි අද ඉඳන් කැමති shadow මේ සමහර සෙල්ස් තීරණය කරනවා අපි කැමති අද ඉඳන් නියුරෝන්ස් විදියට සිග්නල්ස් යවන්න. හරි. සමහර සෙල්ස් තීරණය කරනවා අපි කැමති අද ඉඳන් බ්ලඩ් ඇතුලේ ගමන් කරන්න කියලා. සමහර සෙල්ස් තීරණය කරනවා හරි මම කැමති අද ඉඳන් මසල් එකක් බවට පත් වෙන්න. බයිසෙප් එකට යනවා මං අද. එහෙම කියලා එක එක සෙල්ස් ටික දැන් තීරණය කරනවා. එකම තැනින් හැදුණු සෙල්ස් ටිකක් අලුත් ෆන්ක්ෂන් එකක් පර්ටිකියුලර් ෆන්ක්ෂන් එකක් සිද්ධ කරන්න මොඩිෆයි වෙලා එකතු වෙලා තියෙනවා. ඒ එකතුවට අපි කියනවා ටිෂු එකක් කියලා. සෙල්ස් හැදෙන්නේ එකම විදියට. හරි. සමහර සෙල්ස් ටිකක් ඔන්න ඒගොල්ලන්ට ඕනේ මසල්ස් වගේ වැඩ කරනවා. ඒගොල්ලෝ සෙට් එක එකතු වෙලා මොඩිෆයි වෙනවා. හරි. තව සෙල්ස් ටිකක් ඕනේ ඒගොල්ලන්ට සිග්නල්ස් යවන්න ඇඟ පුරා. ඒගොල්ලෝ නියුරෝන්ස් කියලා ඒගොල්ලෝ එකතු වෙලා ඒගොල්ලෝ මොඩිෆයි වෙනවා. දැන් මේගොල්ලෝ වෙනස්. හැබැයි පටන් ගත්ත එකම තැනින්. නේ? මොන තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ වෙනම නිකන් මසල්ස් උත් නෙමෙයි නියුරෝන්ස් උත් නෙමෙයි ඇටකටු. වෙනම මොඩිෆයි වෙනවා. ඒ වගේ මොඩිෆයි වෙච්ච සෙල්ස් එකතුවකට තමයි අපි ටිෂු එකක් කියලා කියන්නේ. හරිද? හරිනේ? ඇගේ කොටස් ඇගේ කොටස්. ඩෙෆිනිෂන් එක මොකද්ද මම සමරි එකේ දීලා තියෙන්නේ?
a group of cells with a common origin that has been modified to perform particular functions in the body. නේද? ඒ කියන්නේ මොකද්ද? එකම ඔරිජින් එකක් තියෙන cells ටිකක් යම් කිසි particular function එකක් කරන්න perform කරන්න එකතු වෙලා තියෙනවා. modify වෙලා තියෙනවා. ඒක තමයි tissue එකක් කියලා කියන්නේ. හරිද? tissue එකක් කියන එක පැහැදිලිද? What is a tissue Pramod? මට නිකන් හිතලා ගියා. group of cells එකතු වෙලා එක function එකක් කරලා modify වෙලා තියෙනවා. A group of cells with a common origin that has been modified to perform particular functions. What is a tissue then? A group of cells with a common origin that has been modified to perform particular function. හරි. පැහැදිලි නේද ඒක? ඉදිරියෙන් පාඩම් කරන්න. අපි plant tissues ගැන මුලින් කතා කරමු. චේතලි හරිය. පැහැදිලි නේ මං කියන්නේ? plant tissues අපේ syllabus එකේ අපි කතා කරන් තියෙනවා tissues කැදේ තුනයි 4 by 6 7 8ක් තියෙනවා. tissues 8යි තියෙන්නේ. කියන්නේ අපේ ඇඟේ tissues ගත්තත් blood කියන්නේ tissue එක. මේ muscles කියන්නේ තව tissue එක. ඇටකටු කියන්නේ තව tissue එක. ඒ වගේ plant එක ඇතුලේ තියෙන යම් යම් tissues 8ක් ගැන අපි කතා කරනවා මේ lesson එකේ. ඒ 8 මෙන්න මෙහෙමයි හැදෙන්නේ. ඔන්න මම ලියනවා plant tissues කියලා. හරි. mainly කොටස් දෙකකට බෙදෙනවා. meristematic tissues and permanent tissues. හරිද? මොනවාද මේක meristematic? මොකක්ද? අනිත් එක permanent. මොකක්ද? permanent කියන්නේ මොකක්ද? විනාශ වෙන්නේ නැහැ. සදාකාලිකයි. ඇත්තටම හැමදේම తాවකාලිකයි. ඒ වුණාට permanent tissues කියලා දෙයක් තියෙනවා. දැන් එයා permanent නම් මෙයා permanent වෙන්න බෑනේ. මෙයා එහෙනම් తాවකාලිකයි. ඇත්තටම මේ meristematic tissues කියලා කියන්නේ මේ ඔයගොල්ලෝ බලන්නේ සමථයේ දකුණු පැත්තේ උඩ තියෙන රූපයක්. ඒ රූපේ හරියට print වෙලා නැහැ. BB කියලා තියෙනවා මුලින් AA කියලා තියෙන යටින්. පේනවද? ඒ BB කියලා මම ඉරක් ගහලා තියෙන තැන තියෙන cells ටික. ඔය දැන් එක tissue එකක් නෙවෙයි. ඒ cells ටික යට තියෙන cells ටිකට වඩා ලොකුයි නේද? හරියට ඔයගොල්ලෝ බලන්න textbook එකේ page number 2. ඒ උඩ තියෙන cells ටික තාම ලොකු වෙනවා හැදෙනකම්. යට තියෙන cells ටික හැදිලා ඉවරයි. තවදුරටත් හැදෙන්නේ නැහැ. ඒක modify වෙලා tissue එකක් බවට පත් වෙලා. නේ? එහෙම පොඩි කියන්නේ මේ size එක වෙනස් වෙන්නේ නැහනේ. ඒක එතනින් අදහස් කරන්නේ. දැන් ඔය cell එක පොඩි මුලක් නම් පොඩි. මේ ඔව්. ඒ කියන්නේ දැන් මුල බලන්න ගහක මුල. ඔන්න ඔහොමනේ තියෙන්නේ. මෙතන තියෙන ටිෂුස් ටික වැඩි වෙලා මෙහෙට එනවා නෙමෙයි. මෙහෙන් තමයි දිග වෙන්නේ. ඒක හැදෙනකොට මෙහෙම දිගයි. හැදුනට පස්සේ මෙහෙම චූටි වෙලා සෙට් වෙනවා. සෙල්ස් ටික. එහෙමයි. තේරෙනවද? හරි. meristematic tissues කියන එකේ textbook definition එක තමයි the tissues that divide actively by mitosis to produce new cells. කියන්නේ ඒගොල්ලෝ දෙකට බෙදිලා අලුත් cells හැදෙනවා. හරි. mitosis කියන්නේ මොකක්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? cell division technique එකක් නේ. ඒකට සම්බන්ධයි. ඒ කියන්නේ cell division method එක. හරි. ඒක දැන් මෙතන උගන්නන්න time එකක් යනවානේ. සරලව කිව්වොත් cells දෙකක් කැඩෙනවා. එක cell එකක් තියෙනවා. ඒක දෙකකට කැඩෙනවා. ඒක තව හතරකට කැඩෙනවා. ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. හරි. 4 ඊට පස්සේ 8 වෙනවා, 8 16 වෙනවා, 16 32 වෙනවා, 32 64 වෙනවා, 64 126 වෙනවා, ඊට පස්සේ 256 වෙනවා, 512 වෙනවා, 1024 වෙනවා, 2068 වෙනවා. ඔහොම ගිහිල්ලා තමයි සෙල් එකක් මිනිස්සෙක් බාටපත් වෙන්නේ. සෙල් එක ගහක් බාටපත් වෙන්නේ. තේරුණා? ඒ බෙදීමට අපි කියන සෙල් ඩිවිෂන් කියලා. සෙල් ඩිවිෂන් වෙන එක ටෙක්නික් එකක් තමයි මයිටොසිස් කියලා කියන්නේ. පැහැදිලිද? ඒක ඔතනට අදාළ නැහැ. මම කිව්වේ නැත්නම් බලන්න මොකද්ද වචන තේරුම කියලා. එතකොට meristematic tissues කියන්නේ හැම වෙලෙම divide වෙවි mitosis සිද්ධ වෙන cells. permanent cells කියලා කියන්නේ mitosis සිද්ධ වෙලා ඉවරයි. තවදුරටත් divide වෙන්නේ නැති cells වලට. පැහැදිලිද? තේරුණාද චේතන? හරි. So meristematic tissues are tissues with cells that divide actively by mitosis. I divide වෙන්නේ to produce new cells. Permanent tissues are tissues that do not
divide anymore. එහෙමත් නැත්නම් that are specialized to perform a task. ඒගොල්ලෝ specialize වෙලා ඉන්නේ. divide වෙන්නේ නැහැ ඒගොල්ලෝ. පැහැදිලිද? හරිනේ? sure නේ තේරෙනවද? definitions දෙක පාඩම් කරගන්න ඕනේ. හරි. භූමි මොකද්ද? what is meristematic tissues? Cells that divide actively by mitosis to produce new cells. Now, The cells that divide actively, ඒ කියන්නේ හැම වෙලේම divide වෙනවා mitosis to produce new cells. චේතිල මොකද්ද permanent tissues කියන්නේ? බලන් කියන්නේ පොත මේ ටියුට් එකේ බලන් කියන්නේ අවුලන්නේ. Permanent cells. Sorry, permanent tissues. Tissues that divide and specialize to perform a particular function. That has lost the ability to divide කියලා තියෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් divide වෙන්නේ නැහැ කියන එක. That no longer divides and performs a specialized task. හරිද? Right. ඒකට meristematic tissues වර්ග තුනක් තියෙනවා. ඔය තමයි අපි මුලින්ම කතා කරන tissues වර්ග තුන. Apical meristematics, හරි? Intercalary meristematics, lateral meristematic tissues. Permanent tissues වර්ග දෙකක් තියෙනවා. Simplex, complex. Simplex කියන්නේ මොකක්ද? Simple. Complex කියන්නේ මොකක්ද? Simple නේ. Complicated. Simplex කියලා කියන්නේ එකම જાතියේ cells වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? එකම જાතියේ cells වලින් තමයි හැදිලා තියෙන්නේ. අපේ බොඩි එක ඇතුලේ එක එක cells වර්ග තියෙනවානේ. plant cells වල එක එක වර්ග තියෙනවා. ඒවට එක එක නම් කියනවා. parenchyma cells කියනවා, collenchyma cells කියනවා, fibers කියනවා, xylem phloem කියනවා, scleroids කියනවා, blah blah blah. ඔය වගේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. එකම જાතියේ cells වලින් හැදිලා තියෙනවා නම් simplex. එක එක වර්ගයේ cells වලින් හැදිලා තියෙනවා නම් මේ tissue එක ඒවා complex tissues. Simplex tissues වර්ග 3යි. parenchyma, collenchyma, sclerenchyma, complex වර්ග 2යි, xylem phloem. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔය 8 කතා කරන්න ඕනේ අද අපි. 8 බැරි වුණොත් 6ක් හරි කතා කරන්න ඕනේ අපි අද. හරිද? මුලින් කතා කරලා මේ තුනනේ. ඒ තුන තමයි ලේසිම. ඊට පස්සේ ලේසි මේනේ. මේ ටික තමයි චුට්ටක් පැටලෙන්නේ. complex. ඔයගොල්ලෝ බලන්න apical meristematic, intercalary meristematic, lateral meristematic කියන තුනම meristematic tissues නේ. meristematic tissues වල features ටිකක් තියෙනවා. summary එකේ ටික තියෙනවද? තියෙනවනේ. මොනවාද features? Apical meristeme නෑ. characteristics කියලා එකක් තියෙනවා වෙනවාද? ඒ තියෙන්නේ characteristics of meristematic tissues. meristematic tissues කියන්නේ tissue එකක් meristematic ද නැද්ද කියලා හොයාගන්න නැති එක. මොනවාද ඒ characteristics? no chloroplast distal nucleus වතර. pipette කියන්නේ ඔව් ඒක. large number of mitochondria. හරි. මොකක්ද දන්නවද කියන්නේ? apex කියන්නේ මොකක්ද කියලා දන්නවද ඔබ? plant එකේ root apex එකනේ root එකේ අතයි පැලේ කෙලවර. මෙන්න මේ ගහ බලන්න. මේකේ තියෙන shoot apex එක තමයි. මේක ඉන්නේ යන්නේ. එන්නේ මේක වැවෙන්නේ කොහෙද උඩටින්? මෙතන ඉන්නේ ඒ වැවෙන්න ගන්න තැන තමයි අපි apex එක කියලා කියන්නේ. root එකේ බලන්න මෙතන ඉන්නවා වෙන පැලයක් අරගෙන. මේ යට මේ root එකේ කෙලවර කොන තියෙනවනේ. එතන ඉන්නේ මේවා ටික ටික දිග වැඩි වෙන්නේ. මෙයා වෙන්නේ මෙන්න මෙතන. මේ කොලයක් කැල්ලේ. මෙතනින් කොලයක් යනවා, කොලයක් යනවා, කොලයක්. එතකොට එන්නේ කෙලවරට තමයි අපි apex එක කියලා කියන්නේ. හරිද? මේකේ තියෙන ලෝකෙත් තියා අය හොයාගන්න. එතකොට එන්නේ apex වර්ග දෙකයි. shoot apex, root apex. shoot කියලා කියන්නේ උඩ, root කියලා කියන්නේ යට. shoot apex හරි. දැන් meristematic tissues කියන්නේ හැම වෙලෙම divide වෙවි වැඩි වෙනවා. shoot apex එකෙන් කරන්නේ ගහේ උස වැඩි කරන එක. අර ගහේ අර උස වැඩි වෙන්නේ shoot apex එක
ෂූට් අපෙක්ස් එකේ තියෙන ඇපිකල් මෙරිස්ටමැටික් ටිෂු එක නිසා. මෙරිස්ටමැටික් ටිෂුස් වර්ග 3යිනේ. ඇපිකල් මෙරිස්ටමැටික් කියන ටිෂු එක තියෙන්නේ මෙන්න මේ ෂූට් අපෙක්ස් එකේ රූට් අපෙක්ස් එකේ. ඒක ටික ටික ලොකු වෙනකොට ගහේ දිග වැඩි වෙනවා. උස වැඩි වෙනවා, මුලේ දිග වැඩි වෙනවා. තේරුන්නේ නැද්ද? තේරුණාද? ප්‍රමෝද් තේරුණා? තේරුණා? රූට් අපෙක්ස් එකෙන් ගන්න ලෙන්ත් එක. හරිද? ඇක්සිලරි බඩ්ස් කියලා කියන්නේ මේක පස්සේ කියන්නේ ගමඩ කරන්න. ලැටරල් මෙරිස්ටමැටික් එක ගැන ඊට පස්සේ බලන්න. ලැටරල් මෙරිස්ටමැටික්. ලැටරල් කියන එක තේරුම් ගන්න. නෑ ලැටරල් කියලා කියන්නේ පැරලල් කියන එක තේරුම් ගන්න. ඔව් ඒ කියන්නේ යම් කිසි ලයින් එකක් තියෙනවා නම් ඒකට පැරලල් ලයින් එකක් කියන්නේ මෙන්න මේකනේ. ඔය මම ලැටරල් කියන එක තේරුම් ගන්න. ලැටරල් කියලා කියන්නේ towards කියන එක. එහෙමත් නැත්නම් side to side කියන එක. ඉතල මේ පැරලල් වගේ දෙපැත්තම මම කියනවා. දැන් මෙන්න මේ ගහ මේ කඳ පිළිකන් මෙතනින් කපනවා. ඒතර උඩින් බැලුවාම මට පේන්නේ ඔන්න ඔහොම නේද? නේද? lateral meristematic කියන meristematic tissue එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරිද? මම මේ ගහ මෙහෙම පැත්තට කැපුවා. lateral meristematic tissue එක මට පේන්නේ මෙන්න මෙහෙම. කියන්නේ මේ රවුම යටට ගිහිල්ලා. තේරුණානේ? එතකොට ඔය රවුමේ භාගයක් නෙමෙයි. මේ උඩින් බැලුවාම මේ පැත්තට කැපුවා. එන්න මේ රවුම කියන්නේ තනිකර බටයක් කියලා දන්නේ. බටේ පැත්තට කැපුවම බටේ මෙහෙමනේ තියෙන්නේ. මේ රවුම. ඇත්තට කියන්නේ මෙහෙම මැද්දෙන් මැද්දෙන් බලනවා. ඔව් මැද්දෙන් බලලා. පැහැදිලිද? එහෙම ෂුවර්. එතකොට තේරුණාද? මේක ලොකු වෙනවා කියලා කියන්නේ ලැටරලි මේක ග්‍රෝ වෙනවා. මෙන්න මේ පැත්තට ග්‍රෝ වෙන්නේ. කියන්නේ උඩට ග්‍රෝ වෙන්නේ. ලැටරලි කියලා කියන්නේ මේ පැත්තට ග්‍රෝ වෙනවා. හරි. මේක පැත්තට ග්‍රෝ වෙනවා කියන්නේ කඳේ මහත ටික ටික වැඩි වෙනවනේ. නේද? ඩයමීටර් එක වැඩි වෙනවා. මෙන්න මෙහෙම තියෙන කඳ මෙහෙම ග්‍රෝ වෙන එකට අපි කියනවා ලැටරලි ග්‍රෝ වෙනවා. ලැටරල් මෙරිස්ටමැටික් ටිෂු එකෙන් කරන්නේ ගහේ තියෙන thickness එක එහෙමත් නැත්නම් ඩයමීටර් එක වැඩි කරනවා. එච්චරයි. ඇපිකල් එකෙන් කරන්නේ උස, ලැටරල් එකෙන් කරන්නේ ඩයමීටර්. පැහැදිලි? ඉන්ටර්කැලරි මෙරිස්ටමැටික් තමයි තුන්වෙනි එක. ඔය යහපැත්තේ තියෙන රූපේ ටෙක්ස්ට් බුක් එකේ page number 3 වල තියෙනවා. බලන්න එතනින් ඒක බලලා තාත් පැහැදිලි කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉන්ටර්කැලරි මෙරිස්ටමැටික් කියන්නේ මේකයි. ඔන්න කැලේ දිනන මෙන්න මෙහෙම. හරි. දැන් මෙන්න මේක ඇපෙක්ස් එකනේ. නේ. ඇපෙක්ස් එක කියන්නේ මෙන්න මේ හරියනේ. කොලයක් නැහැ ඒකට දැන්. ඔනේ ඇපෙක්ස් එකනේ. ඒක ඇපිකල් මෙරිස්ටමැටික් එකකින් උස වැඩි වෙනවා. මෙහෙම තියෙන ලැටරල් මෙරිස්ටමැටික් එකනේ. ඒක වැඩි වෙනකොට මහත වැඩි වෙනවා. මෙන්න මේක මෙන්න මේ ඒරියා එක. හරි. අපි ඒකට කියනවා ඉන්ටර්නෝඩ් එක. ඔය ඉන්ටර්නෝඩ් එකේ දිග වැඩි වෙන්නේ ඉන්ටර්කැලරි මෙරිස්ටමැටික් එක නිසා. වයින්නද? ඉන්ටර්කැලරි මෙරිස්ටමැටික්ස් තියෙන්නේ මෙන්න මෙතන. ඒක ලොකු වෙනකොට ඉන්ටර්නෝඩ්ස් වල ලෙන්ත් එක වැඩි වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මෙන්න මේ ටිකනේ. මේක දිග වැඩි වෙන්නේ ඉන්ටර්කැලරි මෙරිස්ටමැටික් එක වැඩි වෙනවා. මෙරිස්ටමැටික් ටිෂුස් තුනේ ෆන්ක්ෂන්ස් ටික තේරුණාද? දැන් මේක අර දෙවෙනි එකේ අපි කොහොමද අර කද මහත් වෙනවා කියලා කියන්නේ? increase the thickness නැත්නම් diameter of the plant. ඒකට මේ example එකක් දීලා තියෙනවා cambium tissue. cambium tissue කියන්නේ intercalary meristematic tissue එකක්. මම ඒකේ වර්ග ටිකනේ. intercalary apical කියන්නේ නම් වර්ග ටික. cambium tissue කියන්නේ ඒ වගේ එකක්. පැහැදිලිද තේරෙනවද මං කියන්නේ?
ඔය හැම මෙරිස්ටමැටික් ටිෂුව එකටම පොදු කැරක්ටරිස්ටික්ස් ටිකක් පොදු ෆීචර්ස් ටිකක් තියෙනවා. ඒ තමයි healing. හරි small thin walled cells with large nucleus. කියන්නේ නියුක්ලියස් එක ලොකුයි. ඔතනින් හතරක් අනිවාර්යයෙන් මතක තියාගන්න. නියුක්ලියස් එක ලොකුයි. ඊට පස්සේ ඉන්ටර්සෙලුලර් ස්පේසස් නැහැ. කියන්නේ සෙල්ස් අතරේ මේ බලන්න. සෙල්ස් අතරේ මෙහෙම ටයිට්ලි පැක් වෙලා තියෙන්නේ හිස් තැන් මොකුත් නැහැ. හරි. ඊට පස්සේ ඩිස්ටින්ක්ට් නියුක්ලියස්. ඒ කියන්නේ සෙල් එකෙන් සෙල් එකට නියුක්ලියස් එක අඳුර ගන්න පුළුවන් අපිට. අනිත් එක තමයි no large central vacuole. කියන්නේ අර මං කියවනේ සමහර plant cells වල දිනනවා කියලා මෙහෙම සෙල් එක දිනනවා නම් මෙහෙම vacuole කියලා එක. මෙයාගේ එහෙම එකක් නැහැ. හරි. කියන්නේ මෙරිස්ටමැටික් ටිෂුස් වල සෙල් vacuoles කියලා ඒවා නැහැ. චූඩි vacuole තියෙන්න පුළුවන්. large vacuole එකක් නැහැ කියලා තමයි කියන්නේ. ක්ලෝරෝප්ලාස්ට් කියලා එකක් නැහැ. කොළ පාට නැහැ ඒවා. හරි. ඒවා වටේට වෙන වෙන cells තියෙනවා, ටිෂුස් තියෙනවා. ඒකයි ඒවා වටේට කොළ පාට වෙන්නේ. අනිත් එක තමයි large number of mitochondria. Mitochondria කියලා කියන්නේ organelle එක. අර මම කලින් කතා කරේ organelles වලින්. Mitochondria කියන organelle එකෙන් කරන්නේ respiration. Respiration කරද්දි ඔක්සිජන් අරගෙන ගිහිල්ලා cells වලට තමයි ගෙනියන්නේ. cells වල තියෙන මේ mitochondria කියන එකට. mitochondria කියන organelle එක ඇතුලේ තමයි carbon dioxide මේ වතුර එක්ක කලවම් වෙලා carbon dioxide glucose හැදෙන්නේ. mitochondria ඇතුලේ තමයි respiration වෙන්නේ. තේරෙනවද? ඒ මිනිස්සුන්ගේ වගේ. ඒ වගේ mitochondria කියලා මොකක් තියෙනවා? ලීෆ් එකක් තියෙනවා. ලීෆ් එක කියන්නේ ප්ලාන්ට් එකේ දැන් ඔය මං කියපු සෙල් එකේ ගොඩාක් තියෙනවා මෙරිස්ටමැටික් ටිෂුස් වල. හරි. ෆන්ක්ෂන්ස් මේ ෆීචර්ස් ටික ආව මතක් කරන් ගියා. no large center. large number of mitochondria. හරි. No class. no chloroplast. හරි. No chloroplast. No intercellular spaces. හරි. ඩිස්ටින්ක් නියුක්ලියස් හරි. හතර මත දෙනවා වච්චේ Thin Right. wall. අපි හතර මත තියාගමු. no chloroplast, no intercellular spaces, Distinct nucleus. nucleus, no large central vacuole කියන මත තියාගන්න. large number of mitochondria. හරිද? පැහැදිලිද? හරි. මෙරිස්ටමැටික් ටිෂුස් ඉවරයි.